හොඳයි සාධනාවලියක් පවත්වන්න. පංචශීල සමාදන් වෙන නමස්කාරය කියන්නේ. වැඩ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. හොඳයි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් කරන්නේ මල් පහන් සුවඳ දුන් ඒ සියලු පූජාවන් ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදයන් උදෙසා පූජා කරනවා. පූජා වේවා පූජාම වේවා කියලා සාදු කියන පූජාවන් පවත්වනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ගණසාරපදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින්
पूजयामि मुनिन्दस्य श्रीपाद सरोरुहे पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मे तेन लभामि मोक्षम् උපමිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේ තුනෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සංදේතිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතු ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤාක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බදානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධි ඉමේ තේ මා බෝධියෝ අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනී බන්තේ බුරි පඤ්ඤ අච්චයං කමනී ධම්ම සංදේශික අකාලික අච්චයං කමනී සංඝ සුපටිපන්න අනුත්තර समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
කිංසු යාව ජරා සාදු කිංසු සාදු පටිච්චිතා කිංසු නරාණං රතනං කිංසු චෝරේ දුවරන්ති. සද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි, හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද මේ නිවස ධර්මශාලාවක් බවට පත් කරලා හැමදෙනාම අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ඒ ධර්ම දේශනාවකට සවන් යොමු කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරලා වටිනා කුසලයක් අත් කරගන්න. ඉතින් ඒ ධර්ම දානමය පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මීට 7 දිනකට මත්තේ මේ පල්ල යන්නේ දුණු ආර්.ඩී. පියදාස පියතුමා සිහිපත් කළ එතුමාට පින් දෙන්න. මේ පැත්තෙන් දැන් කණුවලින් දැන් ඉතින් අද දවසේදී වටිනා පින්කමක් සිද්ධ කළා. මේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගෙන ධර්ම දේශනාමය කුසලයක් සිදු කරගෙන ධර්ම ශ්‍රවණමය කුසල් සිද්ධ කරගෙන වටිනා පින්කමක් සිද්ධ කරගන්න. ඉතින් අද දවසේදී මේ නිවස අනිත් තැන් වලට වඩා වෙනස් විදිහකට තියෙනවා. මොකද අද ධර්මාසනෙත් ගෙනහල්ලා ඒ විදිහට ඉතින් මම ඒක කල්පනා කරා මේ සාමාන්‍යයෙන් 7 දවස් වගේ අවස්ථාවකදී වගේ ඉතින් ගොඩක් දුරට එහෙම අඩුයිනේ. නමුත් අපේ මේ නිවසේ මේ පියදාස පියාණන්ගේ පුතණුවා විශේෂයෙන් හමුදා සේවයේ යෙදී සිටින ඒ පුෂ්ප කුමාර මහත්මයා නේද? ඉතින් එතුමා බොහොමත් විනයානුකූලව ඉතින් ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ හමුදා සේවයේදී ඉන්නකොට ඒ වගේ ඉතාමත් විනයානුකූල වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ හින්දා ඒ අතින් ඉහළයි. ඉතින් ඒ නිසා එතුමාට තියෙන ආభాසය නිසා තමයි මේ වගේ වටිනා විදිහට මේකට අර්ථයක් එකතු කරන්න මේ වගේ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඒ ගැන පළමුවෙන්ම සතුටු වෙනවා. අපි ස්තුති කරන්න ඕනේ. මොකද එතුමාගේ ඒ උත්සාහය. ඉතින් ඒ සත්භාවයෙන් යුක්ත ඒ වගේ ධර්ම දේශනාවක් පවත්වන්න අවස්ථාව සලසනවා කියන්නේ තමන්ට මහා විශාල කල්ප 9ක් සැපගෙන දෙන පින්කමක්. දේශෙන් ධර්ම දේශනා පවත්වන කෙනාට කල්ප 8කුත් ධර්ම ශ්‍රවණය කරන අයට කල්ප 9කුත්. ඒ වගේ එතුමාට තියෙනවා කල්ප 17ක සැපයක්. ඒ නිසා අන්නේ විදියට වටිනා කුසලයක් මේ වෙලාවේ සිදු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකත් සිහිපත් කරමින් විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ පියදාස පියාණන් පිළිබඳව නම් මම එච්චර පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් අපිට පාංශුකූල අවස්ථාවලත් ඉන්න අවස්ථාව ලැබුණා. ඉතින් එතුමාට පුතණුවන් 3 දෙනෙකුත් දියණියෙකුත් ඉන්න බව සඳහන් කරා. ඉතින් මේ අය බොහොමත් ගමේ නිවස දිහා බැලුවත් අපිට තේරෙනවා බොහොමත් ධර්මානුකූල තමන්ගේ ජීවිතේ විශේෂයෙන් අපේ හමුදාසේ දිවින මහත්මයා බොහොම අර්ථවත් විදිහට තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන බව අපිට පේනවා. ඉතින් ඒ නිසා හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ පියතුමා ජීවත් වෙන කාලේදී එතුමා කරගත්තා වූ දේවල් එතුමා ගෙනියනවා. එතුමා පින්දාම් කරලා තිබ්බනම් නේද? ඒකට හැම එක්කෙනෙම අපේ ජීවිතේ අපි තනියම තමයි මේ ගමන යන්නේ. කවදාකවත් අපිට තව කෙනෙකුගේ පින්පව වලින් තව කෙනෙකුගේ පිනෙන් අපිට සුගතිය යන්නත් බෑ. තව කෙනෙකුගේ පවින් අපිට අපාය යන්නත් බෑ. නේද? ඉතින් ඒ හින්දා ඒවා වෙන්නේ ඉතින් ඒ අයගේ උජ්ජලිකව තම තමන් කරන කියන දේ අනුව.
ඉතින් කොහොම වුණත් මේ කෙනෙක් ජීවත් වෙනකොට ජීවිත කාලයේදී ඕනම කෙනෙක්ගෙන් හොඳක් සිද්ධ වෙන නරකක් සිද්ධ වෙනවා. ඒ හින්දා අපිට කවුරුවක් ගැන කියන්න බෑ. ඉතින් ඒ හින්දා කොහොම වුණත් ඒ තාත්තා කෙනෙක් කියලා කියන්නේ අපිව මේ ලෝකෙට බිහි කරපු විශේෂයෙන් අපිව මේ ලෝකේ දෙපයින් අපිට හිටගෙන ඉන්න අපිට ශක්තිය දුන්නු පියකේ. නේද? අපිට කන්න බොන්න ගෙනල්ලා උපකාර කරලා බෙහෙත් ටික දීලා ඒ ටික වෙනවනේ අනිවාර්යයෙන්. නේද? ඒ හින්දා ඒ වගේ කැපකිරීමක් කරපු කෙනෙක්. ඒ වගේම තමයි පවුලකට ගත්තොත් සහෝදර සහෝදරිය ගත්තොත් විවිධයි. නානත් කායා නානත් සංඥා. එක විදිය. නේද? ඒ හින්දා ඒක තමයි ස්වභාවය. දැන් අපේ ගෙදර වුණත් එහෙම තමයි. දැන් මම මහාන වෙලා හිටියත් නේද? දැන් අනිත් ඉන්න අය ගත්තොත් එහෙම ඉතින් ඒ අය එක විදියයි ඉතින්. සමහරලාට යාළු මිත්‍රයෝ අසුර කරන එක නේද? මඩ්ඩවලිය පාන කරන්න ආවුනොත් ඒක කරන එක. නේද? හැබැයි එහෙම ලොකුවටම නරක නෑ. නමුත් අර ඒවා උනත් ඉතින් අර සමාජ තලෙ එහෙම ගක් තියෙනවා. ඉතින් අද සෑහෙනම ගොඩාක්ම ඉතින් ඕක ඇදී යන අවස්ථාවක්. ඉතින් කොහොම වුණත් පවුලක් ගත්තොත් ඉතින් ඔය වගේ විවිධයි. ඉතින් කෙසේ වෙතත් මේ පවුලේ ගත්තාම දැන් මෑණියන් ඉන්නව නේද? පියාණන් දැන් 80ක් ආය වළඳලා තමයි අපාදනේ සමුගත්තේ නේද? ඉතින් සමාජයේ රෝගාතුරවත් හිටියක් වනේ. ගොඩක් කාලයකට හිටියද? මාතනේ. ඉතින් ඒ විදිහට එතුමාගේ ගමන් මග එතනින් අවසන් වුණා. දැන් අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ එතුමාට නෙවෙයි. ඇයි? එතුමාට මේ බණ ටිකෙන් වැඩක් තියනවද? එතුමා මේ බණ අහන්නේ නැහැ. මේ බණ කියන්නේ ඉන්න අයට නේද? එතකොට අපි ධර්ම දේශනාවට වෙලා එතුමාගේ ගැන ගුණකථනය කොච්චර කීකේ හිටියත් එතුමා ගැන අගුණ කොච්චර කීකේ හිටියත් ඒක වැඩකුත් නැහැ. නේද? දැන් ඕගොල්ලන්ට මෙතනින් එහාට ඕගොල්ලන්ගේ ගමන් මග කොහොමද සාර්ථක කරගන්නේ? ඕගොල්ලන්ගේ ජීවිතය කොහොමද කියන එකට තමයි පණිවිඩය ලැබෙන්න ඕනේ. නේද? ඒ වගේම අපේ විශේෂයෙන් අපි මේලා සිහිපත් කරන්න ඕනේ මේ පවුලේ විශේෂ ඥාතිත්වයේ දරන අපේ ජයතිස්ස අපේ හිටපු ට්‍රැෆික් සාජන් මහත්මයා. ඉතින් අද දවල්ුත් අපි ටිකක් කතා කරා. ඉතින් එතුමාත් මේ පවුලට සමාජිකත්වයක් තියෙනවනේ නේද? ඥාතිත්වයක් දරනවනේ. ඉතින් ඒ ගැනත් අපිට සතුටු වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වගේ වැදගත් අයත් මේ නිවෙස් වල ඉන්නවා කියලා. නේද? ඉතින් හැමෝම ඊළඟට අපේ හමුදා සේවයේ මහා ලොකු සේවාවක් කරන්නේ ලොකු කැපකිරීමක් කරන්නේ අපේ පුෂ්පකුමාර මහත්මයා. ඉතින් මේ හැමෝම ඉතින් අපේ ජයතිස්ස මහත්මයා විශ්‍රාම හිටියත් එතුමත් ඒ වගේ. ඉතින් ඒ නිසා ගොඩක් වැදගත්කමක් තියෙනවා. එතකොට දැන් තමන්ගේ ඊළඟට කවුද ඉන්නේ? අක්කා නේද? පළවෙනි වැඩිමල් අක්කා නේ. ඊළඟට ඔබතුමානේ. ඊළඟට මල්ලිලා දෙන්නෙක් නේද? ඉතින් එතකොට මේ හැමෝම එක නිවසේ ජීවත් වෙනවා කියලා කියන්නේ. නේද? ඒකත් මට දැනගන්න ලැබුණා. ඉතින් මේ කොහොම වුණත් මේ හැමෝම බොහොම සමගිව ඉතින් කටයුතු කරනා කරගෙන යනවා. ඉතින් පියාණන් මෑණියන් ඉතින් දැන් වයෝවෘද්ධව ඉන්නවා. පියාණන් මිය ගියා. ඉතින් දැන් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ දැන් සජීවත්ව ඉන්න මෑණියන්ට අපි යම් කිසි විදිහක අපි සොයා බැලීමක් කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ලොකු වටිනාකමක් එන්නේ. මොකද දෙමව්පියන්ට අපි උපස්ථාන කරන එක සලකන එක හරි වැදගත් නේද? එයාට අපි නොසලකා හිටියොත් දොස් කිව්වොත් එයාගේ මානසික වශයෙන් එයා වැටෙන විදිහට අපි කටයුතු කරොත් ඒක අපිට බොහෝ කල අනර්ථකාරී අයහපත් අපිට දුක් විපාක වෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ මෑණියන්ට අපි අනිවාර්යෙන් සලකන්න ඕනේ. ඒ වගේම මේ මෑණියන්ට බණ දහම් ශ්‍රවණය කරන්න සිල් සමාදන් වෙන්න අවස්ථාව සලසලා දෙන්න. මොකද අම්මයි තාත්තයි දෙන්න කර දෙපැත්තේ අවුරුදු 100ක් තියාගෙන අපි උදව් කරුවත් අපිට ඒ අයගේ ණයෙන් නිදහස් වෙන්න බෑ කිව්වා. මොකද ඒ අය ඒ තරම් දෙයක් අපිට කරලා තියෙනවා. ඒ අපි මේ ලොකට බෙහෙ කරලා ඊට පස්සේ අය මොන විදිය වැරදි වැඩ කරුවත් අපිට අරගන්න දෙනු වෙන එකක්. ඒ වගේම තමයි අපිට ඒ අයගේ අඩුපාඩුකම් කියලා එයාට ඇඟිලි දික් කරන්න අපි කොහොමදමයි තියන්නේ. නේද? ඒ නිසා උතන්දි හරියට පරිස්සම් වෙන්න වෙනවා. මොකද දෙමව්පියෝ සම්බන්ධව ආනන්තරීය පාප කර්ම වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා.
ඉතින් මම හිතන්නේ මේ අය එහෙම නැහැ. ඉතින් මේ අය බොහොම සත්භාවයෙන් ඉතින් කටයුතු කරනවා, ජීවත් වෙනවා, අවබෝධයෙන් කටයුතු කරනවා. ඉතින් මම මේ කියන්නේ මේ අපේ හිත කියන එක වරදින්න එහාට වෙලාවක් යන්නේ නැහැ. දැන් මේ ජීවිතයක් ගත කරලා අපි මේ විදිහට හිටියට දැන් මෙතන ඕගොල්ලෝ සැදී පැහැදී සිල් සමාදන් වෙලා දැන් මේ බණ අහගෙන හිටියට දන් දුන්නට නොඑක ආකාරයක කටයුතු කරාට අපේ මේ හිත සත පහකට විශ්වාස කරන්න බැරි හිතක් අපිට තියෙනවා. ඇයි? මොකද ඊළඟ නිමේෂෙදි වෙනස් වෙනවා. නේද? බාගද අපිට ඕනනම් පාප කර්මයක් කරන්න අවස්ථාවක් තියෙනවා. නේ? සමාජයට මිනිස්සුන්ට දාන්නද, මිනිහෙක් මරන්නද, සතෙක් උපාමය කරන්න. ඕනම අවස්ථාවකදී අපේ හිත පෙළඹෙන්න පුළුවන්. එහෙම අවිනිශ්චිත තත්ත්වයක් නේ අපේ තියෙන්නේ. ඒ හින්දා අන්න ඒ වයින් අපි හරියට මේ හිතෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකෙන් අපිට පරිස්සම් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි මේක කරන්නේ නැහැ කියන එක නෙවෙයි. අපි ධර්මයේ දැනගෙන හිටියම කුසල අකුසල කර්ම සත්‍ය ගැන කම්මස්සකතා සම්මාදිට්ඨිය ගැන අපිට තුළ දැනුමක් තිබුණොත් අන්න අපිට පරිස්සම් වෙන්න පුළුවන්. ඒ අවබෝධය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒ හින්දා බණ ටිකක් අහන එක හරි වටිනාකමක්. මොකද අතීතයේ බණ ටිකක් අහන කොයිතරම් කැපවෙච්ච හිටියද නේද? ඒක චරිත කතා තියෙනවා. එක අවස්ථාවකදී බණ ටිකක් අහ ගන්න මේ යක්ෂයාගේ කඩට පයින්නවනේ. නේද? ඉතින් ඒ වගේ. එතකොට බණ අහන එකෙත් හරි වැදගත්කමක් තියෙනවා. දැන් අපිට විතරක් නෙමෙයි තිරිසන් සත්තු බව. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ මధుරස්ත්‍රයෙන් ධර්ම දේශනා කරනකොට නේද? අර මැඩියේ නේද? එතන මේ මිනිස්සේ කර හැරමිටක් තීදේන කොමාරි මේකාගේ ඇඟට හිටලා මේ මැඩියා මිය ගියා. හැබැයි දේශවන් යමු වෙලා තිබුණේ පහට. බුදුරජාණන් වහන්සේගේ අර මధుරස් ස්වභාවයෙන් යුක්ත හඬ නේද? ඉතින් ඒ බණ අහලා බණ තේරිලා නෙවෙයි. නිකන් අසාසිරි මාත්‍රේ. නේද? මණ්ඩුක කියලා දෙවියෙක් වගේ. ඉතින් ඒ වගේ ඊළඟට තවත් මොයෙකුගේ කතාවක් තියෙනවා. ඒ මොවත් මේ බුදුරජාණන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ බණ දේශනා කරනවා දැකලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා දැකලා. මේ සිකී බුදුරජාණන් වහන්සේ මේ වැද්දෙක් මේ සිකී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර ඉන්නවා දැකලා කියන්නේ අහලා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා නිකන් අහගෙන ඉඳලා. වැද්දෙක් වෙලා අච්චර පවකම් කර ඉන්න මිනිස්සයා ගිහිලා අර අහගෙන හිටපු මාත්‍රයට මැරිලා ගිහිල්ලා සුගතිය පුදුයි. එහෙම එකක් තියෙනවා. අපේ අන්තිම අවසන් සිත සකස් වෙන විදිහට තමයි අපි ප්‍රතිසං සකස්. එතකොට ඊළඟට මොයෙකුත් ඒ වගේ තමයි. බෙල්ල දිගු කරගෙන කන් යමාගෙන බණ අහන්න මහාමුරු කෙනෙක් බණ කියනකොට ආගෙන හිටියා. ඒ නිමේෂයට මැරිලා ගිහිල්ලා සුගතිය දේවත් යනවා. ඉතින් අන්නේ නිසා මේ හරි වටිනාකමක් තියෙනවා මේවයි. ඉතින් ඒ නිසා අපි හොඳට නිතර බණ අහනවා. ධර්මය කියන්නේ අපේ ජීවිතයේ තියෙන එකම ඖෂධය. ධම්මෝසද සමානත්ති ඒතම් පිවත බික්ක. ධර්මයේ සමාන වෙනත් ඖෂධයක් නැහැ කියන. අපිට අනිකුත් ඖෂධ තියෙනවා. ඒ ඔක්කොම මේ කය සුවපත් කරගන්න දේවල්. නමුත් හිත සුවපත් කරගන්න තියෙන බණපදයකින් නේද? අද වුණත් ඕගොල්ලෝ මේ විදිහට මේක අර්ථවත් කරේ. දැන් මේ මහත්මයා මේ අද අපේ 7 දවසේ තින්කම අපි මේ විදිහට කරනවා. ධර්ම ශ්‍රවණය කරන්න අනිත් අයට පාස් වෙන මෙහෙම කරනවා. ආමුදුරන්ට මේ විදිහට අපි මේ ආසනේ මෙහෙම හදනවා. කියලා ඒ වගේ සිතුවිල්ලක් පවා ආවේ. බණපදයක් අහලා යමක් දැනගෙන ඉඳින්න නේද? නැත්තම් ඕක කරන්න හිතෙන්නේ නැහැ නේ මහත්. එහෙම හිතෙන්නේ. ඉතින් ඒ නිසා එතුමාගේ වටිනාකම ගැන අපි අගය කරනවා. ඉතින් ඒක. ඒ නිසා මේ අපි කවුරුත් තනිව තම තමන් විසින් කර කියා ගන්න දේවල් අනුකූලව තමයි අපේ ගමන් මඟ තීරණය වෙන්නේ. ඒ නිසා අන්නේ කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අද දවසේදී මූලික වශයෙන් ওই කාරණා ටික මතක් කරේ. ඉතින් මම අද මාතෘකා ගත්තේ බුදුරජාන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් සම්බන්ධව. කාරණා ටිකක් කියන්නේ. මට එතකොට ඒ ඔස්සේ අපි ටිකක් කතා කරමු. එතකොට බුදුරජාන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා අහනවා කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිට්ඨිත
කිංසු නරාණං රතනං කිංසු චෝරේ දුහරං. ඉතින් ඕක ඔය ගාථාවකින් ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සීලං යාව ජරා සාදු සද්දා සාදු පටිච්චිදා අඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේ දුහරං. එතකොට මොකද්ද කිව්වේ? දෙවිය ඇහුවේ මොකද්ද? කිංසු යාව ජරා සාදු. මේ ජරාවටපත් වෙනකන් අපි මොකද කරන්න ඕනේ? කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙන්ට බණ ටික ලැබෙන්න දෙවියෝ පවා ඇවිල්ලා ප්‍රශ්න අහලා ධර්මයේ මත කරලා තියෙන බුදුහාමුදුරන්. නැත්නම් ඒ අනිත් අපි දන්නේ නැන්නේ. අපිට බණ ටිකක් අහන්න දෙවියෝ තමයි යම් අවස්ථාවලදී ගොඩාක් කරුණු මත කරලා තියෙන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන දැනුම කවුද එළියට ගන්නෙ නේ? ඒ නිසා ඒ දෙවිය එහෙම අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? සීලං යාව ජරාසත්. ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? ජරාවටපත් වෙනවා කියන්නේ අපි එන්න දිරනවා. ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිතචතා කියලා කියන්නේ නේද? ආයුණ සංහාරෝ ඉන්ද්‍රියනම් පරිපාකෝ අයං උච්චති දික්කවේ ජරා නේද? ඒ විදිහට පේනවා. එතකොට එහෙමනම් අපේ තියෙන්නේ මොකද්ද? අපි එන්න අපි ඉපදිච්ච දවසේ විතර නෙවෙයි මව්කුසට ආපු දවසේ. කලලේ මෝරනවා කියලා එකක් වෙනවා නේද? එතනත් වෙන්නේ රූප කලාප ටික සකස් වේ ගිහිල්ලා. බිහි වෙලත් නිකන් ඉන්නේ නෑ නේද? බිහි වෙද්දිත් ඉතින් ජාතිපි දුක්ඛ කියලා උදාහරණ පටන් ගන්නෙම ධම්සක් ප්‍රවචන සූත්‍රේ නේද? එතකොට බලන්න ඒවල ඉඳන්ම අපේ මේ රූප කලාපයක් ගානේ මේ ශරීර කූඩුව වෙනස් වෙනවා. මව්ගිරි බීලා ඊට පස්සේ ඒක විතරක් මදි වෙනකොට ඔන්න ආහාර දෙන්නේ. කබලින්කාර ආහාර නේද? කැබලි සහිත ආහාර දෙන්න ඕනේ මේකට. ඉතින් ඒ විදිහට අපි හපා කාලා හෝ බීලා හෝ නේද? කාලා බීලා ඊට පස්සේ මේක සකස් වෙනවා. එතකොට ඒ වෙලේ ඉඳනුත් මොකද්ද වෙන්නේ? අපි උදේට කෑව කියලා ආයේ ඇදෙන්නේ නැහැ. දැන් දවල්ට ආයෙ කනවා. ඊට පස්සේ ආපහු දවල්ට කාලා මදි ඊට පස්සේ මොකද? පැයටත් තුන් වේලම කනවා. තව අමතර තේත් බොනෝනේ. ඉතින් ඔය ටිකක් කර කර අපි ජීවිතයක් පවත්වනවා අනිකුත් කටයුතු කාරණා කරනවා. හැබැයි කාලා බෙල නිකන් ඉන්න පුළුවන්ද? බෑ ආයෙ හෙටා නිදා ගන්න ආයෙ හොයන්නත් නේද? මාංශ වෙන්න ඕනේ. පැකිරස්සා කරන්න ඕනේ. නේ? වෙලෙලෙන්දාන් කරන්න ඕනේ, ව්‍යාපාර කරන්න ඕනේ. ඊළඟට සමාජමය පැත්තෙන් පෞල් පසුබිමෙන් එන ප්‍රශ්න ගැටළු වලට බලන්න ඕනේ. නේද? ඔය හැම දෙයක්ම කර කර ඉන්නකොට තමා උගදව කෝටික කරුණු කාරණා ටිකත් එක්ක ගැටි ජීවිතයක් පවත්වනකොට දූදරුවෝ ටික පාසලේ දාන්න ඕනේ නේද? ඔය වගේ විවිධ දේවල් තියෙනවා. ඊයක් දේවල්. ඔය ටික කරගෙන ඉන්න අතරේ මොකද වෙන්නේ? මෙන්න කේස් ගහ දෙක පැහැෙනවා. නේ? ඊට පස්සේ කන්නාඩි ගාවට දවසින් දවස ගිහින් බැලුවොත් මෙන්න පැත්ත සුදු වීගෙන එනවා. දත් විච්‍ය භාගයට එක දෙක හෙල්ලෙනවා වැටෙන්නේ වගේ නේ. එහෙම නැත්නම් මේක දෙකක් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ කඳ බඩ එක එක විදිහට කලින් හිටියේ තරුණ ජීවිතේ නෙමෙයි ඊළඟට තියෙන්නේ. නේ? අනේ ඔයා කලින් නම් හේනියට හිටියා දැන් මේ මොකද කියලා එහෙම අහන්නේ නැද්ද නේ? කට්ටියන් අහනවද නේ? නේද? ඕන්නේ වගේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙනවනේ. උදේට අපි හොඳට නාලා කියලා මොන හොදලා එහෙම නැත්නම් සැම්පල් ටිකක් දාලා. නෝ මෙන්න දවල් වෙනකොට ආපහු ආයෙම මොකද කරන්න ඕනේ? ආයෙමත් නාන්න ඕනේ. නේ? ඇයි? දැන් කවුද කරන්නේ මේක? ඒක තමයි මේකේ ස්වභාවය. දැන් shopping එක මේ අසුචි ටිකක් පුරවලේ වල ඉදිකට එකෙන් හැමතැනටම අනිනවා. දැන් මොකද වෙන්නේ? ඈ? දැන් බුදුහාරේ උපමාව. අපි රෝම කෝපයක් ගන්න මොකද වෙන්නේ? දාඩි දානවා කියලා එහෙම කියන්නේ නේ. ඉතින් ඔන්නම්. එතකොට බලන්න මේක එන්න සුබද? නෑ. ඉතින් දීරනවා වෙනස් වෙනවා. ජරාවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි එන්න දිරනවා කියන එකේදී ශරීර පූර්ව දිරනවා වගේම දැන් මේක එන්න කඩා වෙලා අබලතු බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධ ශරීරය ගැන උපමා කරන වක්කලි හාමුදුරු මාන උණේම බුදුහාන දිහා බලා ඉන්නමනේ වක්කලි මා පෝදි කායං වක්කලි මේක නිකන් අසුචි බුරු මුට්ටියක් වගේ වක්කලි නේ බුද්ධ ශරීරය අපි කියන්නේ ලක්ෂණයම කියන්නේ ඒ බුදුහානම කියන්නේ මේක මෙහෙම එකක් නේ අපි වගේම කාල බයිලා හැදෙන එකක් නේ ඉතින් නේ ඉතින් බලන්න ඔන්න වගේ ධර්මතා. එතකොට එන්න දීරනවා අන්නේ නම් වයසට යනවා ලෙඩ වෙනවා වෙනස් වෙනවා දීරනවා. ජරාවටපත් වෙනවා.
වයසට යන එකක් දිරණ එකක් නේ. එතකොට අපවිත්‍ර වෙන එක දිරීම. වෙනස් වීම දිරීම ඔක්කොම තියෙන දිරීම. දිරනවා කියන්නේ වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා නේ. අනිත්‍යම් බලයි. ඔය විදිහට. එතකොට ඔය ටිකත් එක බලනකොට මොකද්ද? අපිට අවුරුදු 50 60 70 දැන් 100 ඉන්න පුළුවන් 120. බෑ දැන් තාත්තා 80යි නේද? ඔය දැන් මේ ගමේ දැන් මේට එහා පැත්තේ ගෙදර ගියා. යාට කීයද කියලා? යාටත් 80ද? 70 ගාණක් වගේ නේ. 79 80 වගේ තමයි යාට නේ. එතකොට ඊළඟට තව ඔය වගේ. ඊළඟට බලන්න මිනිස්සු ලෙඩ වෙන එක, මැරෙන එක දැන් තවත් ඔය කීව දෙනෙක් ඇවිල්ලා අපිට කියලා ගියා අනේ ආම්දුන්නේ අපේ අම්මා දැන් බොහොම අම්මද තාත්තද බොහොම දැන් අසාධ්‍යයෙන් ඉන්නේ කියලා මේ ඊපෙරේට ඇවිල්ලා පිරික් කියනක් කතා කරා. ඒ ගෙදර. කහවතේ රෝල්. වග්ගොඩ දෙක අමාරුලා අවුරුදු 20ක් දෙන්න. ඔන්න මම දැන් ඇවිල්ලා කියලා ගියා ඊපෙරේට. බොහොම අමාරු ඉන්නේ කොහෙන්ද? බොහොම. එතකොට බලන්න තවත් මහත් එක්ක ආවා. එයාගේ තාත්තා මේ දැන් හෙල්ලෙනව බෑ පෙරලනවා. අපි මේ සමන්ත රස්තා. එයාගේ පියා නේ කොණ්ඩේ බිමටම තියෙන. ඉතින් ඒ වගේ එතුමා ඇත්තටම බොහොම හොඳයි. මම ගිය අවුරුද්දෙත් මාව ගෙදරට වඩම්මල තාත්තට මම්මට දෙන්නට මාසීවාද කරුවගත්තා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ හරි බොහොම උමනාවක් තියෙනවා. දුර බැහැර හිටියත් ඇවිල්ලා දෙමව්පියෝ කියන්නේ ඉතින් නේද? ළඟම ඉන්න බෑ. දැන් බලන්න තව එකක් තමයි ළමයි 20ක් හිටියක් බලන්නකො ඒ අම්මා තාත්තට. ඔය සැලකිලි ටික එහෙම හැමෝම ඒ ජීවිතාන්ත දක්වා මරණ ගාම එහෙම හම්බෙන්නේ නැහැ. පාගද එක්කෙනෙක් දෙන්නෙකුට කරමත වැටෙනවා. නැත්නම් ළමයි කීප දෙනෙක් වටේ රවුම යනවා. ගිහලා කොහේ හරි ගිහලා ඔන්න වැටුණා හරි කියලා ඔන්න එතන ඉවරයි කියලා කියනවා. නේ? එක ළමයෙක් ගාවදීන ඉවර වෙන්නේ. ළමයි 20ක් හිටියලා අන්තිමේ නේ. උඩනම එකක් තියෙයි. සමහරක් වෙලාවට ඒදි ගන්න නැති අය කොච්චර හිටියද? දැන් සෝනා උපාධිකාව. නේ? සෝනා කියලා අම්ම කෙනෙක් හිටියා. ළමයි 20ක් හිටියා සැලකුවේ නැහැ කවුරුවත්. අන්තිමේදී පාර දිගේ ඉතින් යන්න ගියා මේ පොල් කට්ටකුත් අරගෙන. ඉංගම ඊට මෙහෙණිය ආරාමයක් හම්බුණා. මෙහෙණිය ආරාමයට ගිහිල්ලා යන්තම් එතනින් බණ ටික අහලා එම්මින් සතිපට්ඨානේ මහා ඉඳලා කණුවක් වටෙත් එක කරගිලා මෑණිලටත් ඉස්සෙල්ලා අවබෝධ කරගත්තා. වතුරත් උණු කොන ඉරිදී. කතාව දන්නවද? ඉතින් අන්නේ වගේ. ඉතින් ඔය වගේ අපිට ඇත්තට මේ ධර්මයේ රැකවරණය මිසක් වෙන සරණක් නැහැ. බුදුහාමුදුරු කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං. කියන්නේ නැහැ නේ කවදාක පුතා මේ සරණ වරන් කියන්නේ. දුව මේ සරණ වරන් කියන්නේ නේද? මෙන්න ඥාතියෙක් නෝන සරණ. ඒව නෑ මාත්‍ය සරණ මොකක් වන්නේ අන්තිමේ. අසරණම් තමයි නේ. ඉන්නකම් විතරයි මේ ජීවිතේ පවතිනකම් විතරයි. ඒ කියන්නේ ජීවිත කාලේ ඉතින් ඔය ඉන්න ටිකේදී 50 60 දැන් 60 68 70 වගේ 79 වෙනකොට බලාපොරොත්තු වුණාට කමන්නේ 6 දශකේ තමයි දැන් තියෙන්නේ. අර 10 දැන් මෙහාට ඇදිලා තියෙන්නේ. දශක නිපාතයට අනුව කලින් 10ක් තිබ්බනේ. දැන් ඒක මෙහාට ඇවිල්ලා දෙකක් පස්සට ඇවිල්ලා. එතකොට දැන් ඔන්න ඕගොල්ලන් පරමාවසි හිතා ගන්න දැන් 80යි කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට දැන් 40ද 50ද 60ද 70ද ආයෙනම් මට දැන් තව කීයද තියෙන්නේ කියලා බලා ගන්න. යකෝ මම මේ විශ්තරනේ බෝල මේ ටික අල්ලගෙන නගලන්නේ කියලා දැන්මම හිතා ගන්න මේකත් එක්ක ඔට්ටු වෙලා ඉඳලා වැඩක් තියෙනවද? දැන් මම මේ ටිකත් එක්ක මේ විශ්තරනේ මේ ඔක්කොම ඔට්ටු වෙන්නේ. මේ 10ට නේ මේ ඔට්ටු වෙන්නේ. දැන් මම මේ 10 මේ එකක් අල්ලගෙන කල්ප ගානකට යනවද නැත්නම් මෙතනින් නවතිනවද කියලා කල්පනා කරන්න. නේ? එහෙම බලන්න ඕනේ. දැන් අපිත් එහෙම ආම්දුර කෙනෙක් සිවුර ඇරලා යන්නත් හැදුවා. මම ඉතින් කියලා යන්තම් ඔය ටික කිව්වට පස්සේ එයා කල්පනා කරා. ඇත්ත නේ. මේ 10ට 20ට 30ට 50ට කල්ප කෝටි ගානකට මේක අදින්නේ. එන යන්න ඕනේ නැහැ කියලා එයා ගියේ නෑ. අදටත් ඉන්නේ. හරි ඒ කියපු කතාවනේ. ඉතින් ඒකත් හරිය ලොකු කුසලයක් නේ. මේ අතීතෙත් එහෙම ආම්දුර කෙනෙක් ඒ විදිහට කියලා එයාට ඒක ලොකු පිහිටක් වුණා. සප්පදායක තාතා මහන්සිය. සර්පේකුත් අත දාලා කවම මැරෙන්න ඕනේ කියලා මේ සර්පයාගේ ටින් එක දාගෙන අතක් දාගෙන ගියා ඒක කන්නේ. අවදානේ බෙල්ල කපා ගන්න හදනකොට සීලෙ මෙනෙහි කරා. සීලෙ මෙනෙහි කරලා ඒකම මේ ඒකත් එක්ක සතුරු වෙලා සතුරු සිතින් ධානය මේ විදසුන් නුවණට ගිහිල්ලා එතනින් රහත් වුණා. ඉතින් යාට මේ අවස්ථාවේදී බේරුණෙත් අර විදිහට දිවිනහා ගන්න යන්න හේතුනේ කාරණා කීපයක් තියෙනවා. ඒ මොකද ඒක අවස්ථාවකදී රහාමුදුර කෙනෙකුට සිවුරු ඇරලා යනකොට කිව්වා ඔයා යන්න එපා මේමයි මේ සතර දුකයි කියලා එහෙම කිව්වා. ඊට පස්සේ ආම්දුරු නැවතුණා. ඊට පස්සේ ආපහු මෙයා හිතුවා ප්‍රතිපාදුවන් හම්බ වෙනකොට හිතුවා දැන් ඉතින් මෙයා හිටියොත් මට හම්බ වෙන එක අඩුයි.
ආයෙ කියනෝනේ යන්න කියලා. ඊළඟ ආපහු අර කෙලෙසයක් ඇවිල්ලා ආයෙ කෝ යන්න කියලා. කියපුවා මොකද උනේ? ආරාමතුරු හිතාගත්ත නෑ මේ මෙයාකවත් මම යන්නේ අතර දුකයි කියලා එයා ගියේ නෑ. නමුත් අර හිතට ආපු සිතුවිල්ල අර ආපු කෙලෙසේ ප්‍රතිපාදකෙන් ටිකට මෙයා යවන්න ඕනේ කියලා හිතපු ඩිංගට තමයි අර එයාට සිවුරැල්ල යන්න හිතුණා කියන්නේ. බෙල්ල කපා ගන්න හිතුණා කියන්නේ. යන්නේ වගේ ඉතින් ওই විදිහට බලනකොට තියෙන නිසා එක එක කර්ම එක එක ස්වභාවයන්ට එක එක සිතුවිලි මාත්‍රයට අපිට විපාක සිද්ධ වෙනවා. ඒ හින්දා අපි හරියට පරිස්සම් වෙන්න නැත්නම් අපේ හිත. ඉතින් එතකොට අරකේදී අර සූත්‍රයේ මම අර මතක් කරේ මේ ජරා සූත්‍රය මේ සංයුත්තනිකයි ජරා සූත්‍රය මම ගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා සීලං යාව ජරාස. ජරාවටපත් වෙනකම්ම රකින්නෝනේ මොකද? සීලය. ඇයි සීලය ගැන ඉස්සරහට දාන්නේ? දැන් පන්තිල් දෙකේම අපිට දීලා ඉස්සෙල්ලාම අපිට පාණාතිපාතා කියලා පටන් ගන්නෙම ඇයි? ඇයි? අපි අතින් වෙන්නම තියෙන ප්‍රධානම දේ මොකද්ද? මధుරේ කව ටාල් ගාලනේ. ඉතින් ඔය වගේ ඒ හින්දා ඇත්තටම අපිට හරියට මේ සිතක් යොමු වෙලා ඉතින් ඒකට කාරණා කීපයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නේද? එහෙම වුණොත් තමයි ඒක කර්මපදයක් වෙන්නේ. නමුත් මේ ගොඩක් දුරට දැන් එක වැඩි කාන්තාවක් ගෙල්ලා මේ වැද්දට ඔක්කොම ආයුධ ටික මැදලා දෙන ඔක්කොම හදලා දෙනවා. හැබැයි කුඩා කාලෙම සෝවාන් වෙලා හිටියේ. දැන් අවසානයේදී මේ වැද්දා කියලා තොණ්ඩුවක් අටවන්න මොකක් හරි ගන්න හතෙන් බලන් හදනකොට බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න ඊට ඩිංගක් ඇහැ. හැබැයි මෙයා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් කොහොම හරි මේ අර වැද්දා දැකලා මේ මට අද ඒ කියන්නේ එද බුදුරජාණන් වහන්සේ වැඩියම්ම සතෙක්වත් අහුවෙන්නේ නැහැ. මේ පාප කර්ම වෙන්නේ නැහැ. මොකද මෛත්‍රී බලය තියෙනවනේ. අර වැද්දාට ඔක්කොට අහුවෙන්නේ නැහැ. මේ මිනිස්සේ දැන් මට මේ සත්තු අහුවෙන්නේ නැති කියලා ඊතලේ දුන්නට දාලා ඇද්ද විදින්න මරන්න බුදුහාම. ඇද්දම තමයි ඉතින්. බුදුහාම අධිෂ්ඨාන කරා එහෙම ගල් වෙන්නේ. ඔය විදිහට වෙයි ළමයි ටික හොයාගෙන ළමයි හත් දෙනක් ගල් වුණා අර විදිහට විදින්න හදනකොට. නෝන ඇවිල්ලා මේ පොන්න අර කට්ටිය නිදාස් කරගත්තා. එයාට විතර අවබෝධය තිබුණා. ඒ ඕටි ඔක්කොමත් වෙලා අවසානයේදී මේ අයත් බේරිලා ඔක්කොටම ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේලා අහනවා ඇයි එහෙම වුනේ ඒකාන්තව? වැද්දට ආවුදම් මැදලා දෙනවා ආර්ය දඩයන් කරනවා ඇයි කොහොමද එයාසුවාම් වෙන්නේ කියලා ප්‍රශ්නයන්නේ නේ අපිට උනා. එතකොට බුදුහාමර දේශනා කරන මේ අල්ලේ තුවාලයක් නැත්තම් කවදාකවත් විස යන්නේ නැහැ කියන එක. තුවාලයක් තිබ්බොනේ ඇතුළට යන්නේ. ඉතින් ආර්යගේ තුවාලේ තනිය පෙළ. ඒ කියන්නේ මොකද? විස යන්න හේතුවක් නැහැ. ඇයි? කුඩා කාලෙකින් සුවම්. එයාගේ චේතනාවක් නැහැ. ආයුධ ටික මැදලා දෙනවා. සත්තු මැරේ වගේ හිතන්නේ නැහැ. යුතුයකමක් කරන්නේ. ස්වාමියාට ගන්න යුතුයකම විතරයි. කන්න ටික හදලා දෙනවා. ටික කරනවා. ඒක කදිප්පු ගැහුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි? සත්තු මැරුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද? නෝන බේරිලා. දැන් එහෙම තියෙන පොල් දිනවන නෝන යනවා සිල් ගන්න. ධර්මශාලාවක බැලුවොත් නෝනලා ටික විතරයි සිල් ගන්න. මහත්තුරු ටික ඉන්නේ නැහැ. බලනකොට කොයි තොණ්ඩුවට වුණා කදිප්පු බේරනවා. නේ? මොනවාර එක්ක බීලා ගාලා නායක කනින් දාලා මේ මෙරිකල ගන්න පුළුවන් නේද? මෙහෙම බේරෙනවා. ඉතින් ආනේ එහෙම බලනකොට ඇත්තටම ඒ අය Taman තනියෙන් කරගන්න දේවල් තමයි ගෙනියන්නේ. කවදාකවත් ආර්යගේ ටිකට් එක මෙයාට යන්න බෑ. සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් අනේ මේකත් එක ඉඳලා මටත් යන්න වෙයිද කියලා නේ. සමහරක් වෙලාවට ඉතින් එයාගේ හිත නරක කරගෙන හිටියොත් එහෙම ඉතින් අර නේද? එහෙම මොනාරිකේ මොනාරි දාගෙන නිකන් නේද? ගහ බැන ගන්න ඒවට. එහෙම නැත්නම් මරා ගන්න ඒවට. කියොත් නම් ඉතින් එහෙම වෙන්න පුළුවන් නැත්නම් ගොඩාක් දුරට එහෙම හිතියා කියලා එහෙම වෙන්නේ නැහැ. දැන් අපිට මේ සමාජ තලයේ කොච්චර නරකයි ඉන්නවද බලන්න. කොච්චර නරකයි හිටියත් අපි කියමුකෝ ඔයා දැන් අම්මා තාත්තා එහෙම කියන ළමයින්ට උඹත් නරක වෙ යන්න එපා කියලා. නේ? නමුත් ඒක නරක කවදාකවත් කෙනෙක් නරක කරන්නත් බෑ හොඳ කරන්නත් බෑ. ඒක නරක වෙන්නෙම ඇයි? එයා සිතක් උපදවගෙන එයා ඒකට කැමති වෙයි. හැබැයි ඉතින් අරකට අනුබලයක් වෙයි. අනුබලයක් වෙනවා. ඒක තමයි පාප මිත්‍රයෝ කියලා කියන්නේ. අපාය සහායකයෝ කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ හින්දා අපි අන්නේ වෙයින් මිදෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපිටත් අර විදිහට ඒ පාප මිත්‍ර අසුරත් එක්ක යන්න වෙනවා. දැන් අපි කියමු නරක වෙච්ච ගෙඩියක් තියෙනවා. තව හොඳ ගෙඩියකුත් තියෙනවා කියන්නකො ගහක. අර කුණු වෙච්ච ගෙඩියේ කුණු වෙලා ඒකේ ඉන්න පණුවොත් එක අරක තියෙන විස සාරය වුණොත් ඒක අර පැත්තට මේ වෙන්නේ අර ගෙඩියට මොකද වෙන්නේ? ඒකේ පැත්තක් පටන් ගන්නවනේ. අන්න ඒ වගේ එකක් වෙයි.
ඒ හින්දා තමයි අපි මෙන්න මේ කාරණා තේරුම් අරගෙන අපි සමාජ තලයේ ජීවත් වෙනකොට ටිකක් යහපත් ධර්මානුකූලව ඉන්න කියලා කියන්නේ එකක්. අනිත් එක තමයි තනි තනියමනේ අපි යනවා කියලා මම අර මතක් කරේ. නේද? තනි තනියමනේ යන්නේ. එතකොට අපේ ගැලවුම්කාරයා කවුද? තමන්ගේ ගැලවුම්කාරයා තමන් වෙන්න ඕනේ. නේද? ඒකයි. තමන්ගේ ගැලවුම්කාරයා තමන් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අන්නේ විදිහට කටයුතු කරනවා. ඉතින් එතකොට මේ ජීවිතයේ ගත කරනකොට අපිට මේ සීලයේ වැදගත්කම තමයි අපිට අපි අතින් අර කියපු විදිහට පාප කර්ම වලට හිත යොමු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒ හින්දා අපිට පංචිල් ටිකෙන් අනිවාර්යෙන් පටන් ගන්න වෙනවා. පංචිල් ටික හරියට රැක්කොත් අපිට දේවත්වයක් උනත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද දානය කියන එකයි සීලය කියන එකයි භාවනාව කියන එකයි කාරණා තුනක්. දානය කියන එකෙන් ඇති කරගන්න කුසලයේ කවදාකවත් සීලෙන් කරන්න බෑ. දානෙන් ගන්න එක සීලෙන් ගන්න බෑ. නේ? සීලෙන් ගන්න ආනිසංස දානෙන් ගන්නත් බෑ. මේ දෙකෙන්ම ගන්න එක භාවනාවෙන් ගන්නත් බෑ. ඒක භාවනා කරන්න ඕනේ. නේද? එහෙනම් සීල් දකින්න එක වෙනම කරන්න ඕනේ. නේද? දන් දෙන එක වෙනම කරන්න ඕනේ, සීල් දකින්න වෙනම කරන්න ඕනේ. භාවනා කරන්න වෙනම. ඒ කියන්නේ ඒ ටික ඔක්කොම අපේ එකිනෙකට වෙන වෙනම කරාට ඊට පස්සේ එකම සිතේ මේ ප්‍රභේද තමයි ටික. නමුත් මේ වෙන වෙනම අපි ඒක කරනවා. එතකොට තමයි අපිට යහපතක් තියෙන්නේ නේද? එතකොට ඇයි දැන් මේවා එපා කියන්නේ? මොකද වෙන්නේ? දැන් සමහරක් වෙලාවට දැන් අපි ගත්තොත් අතීතයේ නොයෙක් එක චරිත හිටියා. සමහර අය එක එක වැරදි වැඩ කර කර ඉඳලා සුගතිගාමී වෙන අවස්ථා තියෙනවා. සමහර අය හොඳ වැඩ කර කර ඉඳලා දුගතිගාමී වෙන අවස්ථා තියෙනවා. ඒ මොකද? එහෙම හිතෙන්නේ නැද්ද මොකද ඇයි ඒක? එහෙනම් අපි අපේ හිත පිහිටවන විදිහට තමයි වැඩේ වෙන්නේ. හිත පිහිටවන කියන්නේ මොකක්ද? චේතනාහම් වික්වේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ කාරණාවක් කියවනේ. නේද? චේතනාව තමයි කර්ම වෙන්නේ. දැන් අර වැඩි නෝනටක් කිව්වේ ඒකයි. චේතනාවක් හැදුනා නම් එතන ආරයට මේ ටික මරලා ගෙනෙන් කියලා. ඔන්න එතන හැදෙන්නේ. එහෙම එකක් නැහැ. එහෙනම් චේතනාවම තමයි කර්ම වෙන්නේ. නේද? එහෙනම් අපි අපේ හදන්න ඕනේ දැන මොකද? හිත. ඒතකොට හිත හදන වැඩ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ කරේ. අතීතේ ඉඳන් කල්ප ගාණක් බුද්ධත්වයට එනකම්ම උන්වහන්සේ ගහක් ගලක් යට හරි ගිහිල්ලා මොකද හැදුවේ? හිත අවබෝධ කරගත්තා. උන්වහන්සේ අවබෝධ කරගෙන උන් ලෝක සත්‍යයට අපිට නේද? ඉතින් අන්නේ විදිහට තමයි කෙරෙන්න ඕනේ. එතකොට ඒ අනුසාරයෙන් ඒව දැකලා බලලා යාපාසිය ලබලා ඒ අනුකූලව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි සරණ ගිහිල්ලා ඒ අනුශාසනා කළා. අපිත් මේ මගේ අනුසාරය දෙන්න ඕනේ. නේද? ඉතින් අන්නේ නිසා මේ ඉස්සෙල්ලාම අපි පටන් ගන්න තියෙන සීලය. ඒකට සීලය කියන කොටස ගත්තාන් පස්සේ අපිට තියෙනවානේ පංචශීල, අටශීල, දසශීල නේද? නවාංග ඉතින් නේද? ඒ වගේ ඊට පස්සේ සාමණේර සීල්, උපසම්පදා සීල් කොහොම තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ ඔක්කොම එකිනෙකට ඒවා පෙන්නලා තියෙන්නේ අපිට අනුපූර්ව ප්‍රතිපදාවක් තුළ ගමන් කරන අංග. නැතුව ඒකම කර කර ඉන්න කියන එකක් නෙවෙයි. ඒ හින්දා අපි මේ ජීවිතයක් කලාතුරකින් ලැබුව වෙලාවේදී අපි මේ ජීවිතය ගැන මීට වඩා ටිකක් දහම් මැසින් බලන්නේ නැත්නම් නේද? මීට වඩා ටිකක් සැලකිලිමත් උනේ නැත්නම් අපිටම කරගන්න අනර්ථයක් වෙනවා. මොකද අපි බැරි විලාක්කම් මේ වටිනා මනුස්ස ජීවිතය ලැබුව වෙලාවේ මෙච්චර බණ අහන රටක බණ ටිකක්ව අහන්නේ නැතුව කුසලයක් විනක් දාමක් කරන්නේ නැතුව පාප මිත්‍ර ඇසුරට යෙදිලා පන්සිල් ටික කඩාගෙන කටයුතු කරොත් නේද? සත්තු මරනවා, අනුන්ගේ දේවල් වරකම් කරනවා, බොරු කියනවා නේද? කාමයේ වර්ධව ඇතිරෙනවා. සුරාපානේ ඔය ඒවයෙන් යෙදිලා අපි ජීවත් වුණොත් මොකද අපේ හිත නැමෙන්න පුළුවන් ඕනම පැත්තකට. නැමෙන්න බෑද? නැමෙන්න පුළුවන්. මොකද මේ හිත කියන එක හරි අමුතුයි. චිත්තේන නීති ලෝකෝ. මේක ඉතින් ලෝක සකස් නැහැ ඉතින්. දැන් ඕගොල්ලෝ මෙහෙම මේ පැත්ත බලාගෙන ඉඳලා මේ අනිත් පැත්ත බලනකොට දැන් අරග නැහැ මේක තියෙන්නේ.